ඉතින් යාළුවනේ කොහොමද? ඉතින් ඔයාලා ගොඩක්ම දෙනෙක් කියලා තිබ්බ විදිහට බෙන්ටන් කාටුන් එකේ අනාගතය ගැන තමයි මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ. ඉතින් අපිට ඒකට තොරතුරු කිහිපයක් මාස 1කට 2කට විතර කලින් Man of Action එකත් එක්ක සිද්ධ වෙච්ච කතා බහක් එක්ක ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒවා සහ තවත් දේවල් එක්ක අපිට කතා බහ කරන්න ගොඩක් දේවල් තියෙනවා. ඉතින් එහෙනම් අපි තවත් බලන් ඉන්න නැතුව අපේ වීඩියෝ එකට ඉක්මනින්ම යමු. ඉතින් මුලින්ම කියන්න ඕනේ Man of Action එක පැත්තෙන් ඩංකන් සර් තමයි අපිට මේ තොරතුරු ලබා දුන්නේ. ඉතින් එයා කියපු දේවල් වල එක දෙයක් තමයි මේ කතාවට තව එක අලුත් පරිච්ඡේදයක් ඕනිමයි කියලා. ඉතින් ඒ කියන්නේ බෙන්ටන් කාටුන් එකට තවත් අලුත් සීරීස් එකක් අවශ්‍යයි කියලා. ඉතින් මේ විදිහට මෙයාලා අදහස් කරේ බෙන්ටන් ප්‍රයිම් ටයිම් ලයින් එක ගැන. මොකද මං එහෙම කිව්වේ අපි බෙන්ටන් ප්‍රයිම් ටයිම් ලයින් එකේදී අවුරුදු 10 බෙන් කෙනෙක් දැක්ක, අවුරුදු 15 බෙන් කෙනෙක් දැක්ක, අවුරුදු 17 බෙන් කෙනෙක් දැක්කා. ඉතින් මේ විදිහට කිඩ් ටීනේජ් වගේ බෙන්ලා අපි දැකලා තියෙනවා. ඉතින් මේ ටික කිව්වහම අපිට පැහැදිලිවම පෙන්න අඩුව තමයි තරමක් වැඩිහිටි බෙන් කෙනෙක්ගේ සීරීස් එකක් අපිට දැක් ගන්න බැරි වෙලා තියෙන එක ගැන. ඉතින් සමහරට මෙයාලා මේ කතා කරන්නේ නැත්තේ ඒක ගැන. අනික කලින් Man of Action එක සඳහන් කරලා තිබ්බා එයාලා බෙන්ටන් 1000 සීරීස් එකක් ගැන ගොඩක් උනන්දුයි කියලා. ඉතින් එයාලා එහෙම කියන ප්‍රධානතම හේතුව වෙන්නේ පොඩි කාලේ බෙන්ටන් බලපු ගොඩක්ම දෙනෙක් මේ වෙනකොට අවුරුදු 20 ගණන් වල වගේ ඉන්න හින්දා. ඉතින් එයාලට 20 ගණන් වල වගේ වයස තියෙන බෙන් කෙනෙක්ව හඳුන්ලා දුන්නොත් එහෙම එයාලා ඒ කතාවට ගොඩක් රිලේට් වෙනවා. අනික යාළුවනේ පොඩි කාලේ බෙන්ටන් බලපු ගොඩක්ම දෙනෙක් තාම මේ බෙන්ටන් කාටුන් එකට ගොඩක් ආසයි. ඒ ඔඩියන්ස් එක තාමත් බෙන්ටන් කාටුන් එක වෙනුවෙන් හිටගෙන ඉන්නවා. ඉතින් එයාලට ගැලපෙන බෙන්ටන් අලුත් සීරීස් එකක් ආවොත් එහෙම අනිවාර්යෙන් මේක හිට් වෙනවා කියලා Man of Action එක හොඳටම දන්නවා. ඉතින් අපේ ඊළඟ පොයින්ට් එක තමයි බෙන්ටන් live action movie එක. ඉතින් මේක ගැන නම් මෙයාලට මුකුත්ම කියන්න නැහැ කියලා කියනවා. ඉතින් අපි කොහොමද දන්නවා මීට කලින් අපිට දැනුම් දීලා තිබ්බා බෙන්ටන් live action movie එක කැන්සල් වුණා කියලා. ඉතින් ඔයාලගෙන් ටික දෙනෙක් සමහරට දන්නවත් ඇති බෙන්ටන් live action movie එකක් හදන්න අදහස් ඇවිල්ලා තියෙන්නේ 2011 ඉඳන්. ඒ කියන්නේ බෙන්ටන් live action movie දෙකක් ආවට පස්සේ ඊළඟ තුන්වෙනි live action movie එක හදන්න plan කරලා තියෙන 2011 ඉඳන්. ඒත් එක එක ප්‍රශ්න නිසා මේක හැමින් කල් ගියා. ඉතින් ওই කතාව ආයි කරලියට ආවේ මේ මෑතකදී. ඉතින් ඊට පස්සේ දැන් ආයෙත් මේක කැන්සල් වුණා කියලා අපිට දැනගන්න පුළුවන් වෙනවා. live action movie එකක් ගැන කියන්න මොනවත් නැහැ කිව්වට Man of Action එකෙන් live action movie එකට වැඩිය හොඳ සහ ප්‍රායෝගික අදහසක් මෙතනදී අපිට දීලා තියෙනවා. ඉතින් ඒක තමයි තියටර් වල පෙන්වන්න පුළුවන් විදිහේ බෙන්ටන් animated movie එකක්. ඉතින් මේක ගොඩක්ම හොඳ අදහසක්. ඉතින් බෙන්ටන් කාටුන් එක live action එකකට ගන්නවා කියන්නේ ගොඩක්ම වියදම් සහගත වැඩක්. ඉතින් මෙතනදී එහෙම ලොකු වියදමක් දරන්න නැතුව අපිට ඇහැට හුරු animation වලින් හොඳ animated movie එකක් නිර්මාණය කරලා තියටර් වල පෙන්වන එක ගොඩක්ම හොඳ අදහසක්. ඒ වගේම සම්පූර්ණ සීරීස් එකකට යන වෙලාවත් මේකට යන්නේ නැහැ. ඊට වැඩිය අඩු ටයිම් එකකින් හොඳ ක්වොලිටියට මේ නිර්මාණය එළියට දාන්න පුළුවන්. ඉතින් ඔයාලා හිතලා බලන්න කුම්බු පැන්ඩා වගේ ස්පයිඩර්වර්ස් වගේ ඇනිම් වගේ බෙන්ටන් එකෙත් හොඳ ක්වොලිටියට නිර්මාණය වෙච්ච ඇනිමේටඩ් මූවි එකක් තියටර් වල රිලීස් වුණොත් කොහොම තියෙයිද? ඉතින් ඒ වගේම අපි දැන් හොඳටම දන්නවා ඇනිමේටඩ් මූවීස් ඇනිමේටඩ් සීරීස් කියන දේ පොඩි ළමයින්ට විතරක් සීමා වෙච්ච දේවල් නෙමෙයි මේ වෙනකොට. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට ඇනිමේටඩ් සීරීස් නිර්මාණය වෙලා තියෙනවා වැඩිහිටි ඔඩියන්ස් එකට පමණක් බලන්න පුළුවන් වෙන විදිහේ ඒවා. ඉතින් මේ ප්‍රවණතාවය ඉස්සරහටත් මේ විදිහටම තියෙයි. මොකද live action වලින් පෙන්වන්න බැරි ගොඩක් දේවල් animation වලින් ගොඩම සාර්ථක විදියට පෙන්වන්න පුළුවන්. ඉතින් එන්නේ හේතුව හින්දාම තමයි මේ සාකච්ඡාව ඇතුළේදී ඩංකන් සර් කිව්වේ බෙන්ටන් කාටුන් එකට adult animated series එකක් නිර්මාණය වීමේ අවස්ථාව හැමදාම තියෙනවා කියලා. ඉතින් මේ දේවල් එක්ක මගේ අදහස නම් බෙන්ටන් කාටුන් එකේ animated movie එකක් මුලින්ම නිර්මාණය වෙන්න ඕනි. ඉතින් ඒක ගොඩක්ම හොඳ ක්වොලිටියට නිර්මාණය වෙන්නත් ඕනි. ඉතින් එතකොට බෙන්ටන් ෆ්‍රැන්චයිස් එකට අලුත් හොඳ ආරම්භයක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ ආරම්භයත් එක්ක ලැබෙන සාර්ථකත්වයත් එක්ක බෙන්ටන් අලුත් සීරීස් එකක් සාර්ථක විදියට පටන් ගන්න පුළුවන්. ඉතින් මෙතනදී බෙන්ටන් කාටුන් එක කලින් තිබ්බට වැඩිය පරිණත විදියට නිර්මාණය වෙනවා කිව්වහම ටික දෙනෙක් පොඩ්ඩක් විතර අවුල් යන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඔඩියන්ස් එක්ක බෙන්ටන් කාටුන්ෙන් ගැලවිලා යන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ බෙන්ටන් කාටුන් එක ඉන්වින්සිබල් වගේ ගොඩක්ම මැචුව විදියට නිර්මාණය වෙයි කියලා. ඉතින් ඒකේ ස්ටෝරි ලයින් එකකට ලැබෙන්න ඕනි පරිණතභාවය ලබා දීලා ඒක ඕනටත් වැඩිය පයින් නැතුව ගියොත් එහෙම අතිසාර්ථක නිර්මාණයක් බිහි කරගන්න පුළුවන්. ඉතින් ඒක තියෙන්නේ ක්‍රියේටර්ස්ලා තේ. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරා බෙන්ටන් කාටුන් එකේ අලුත් සීරීස් එකක්, අලුත් මූවි එකක්, ඒ වගේ දේවල් ගොඩක් ගැන.
ඒත් බෙන්ටන් කාඩන් එකේ මේ මූව් එකක් සීරීස් එකක් කවද්දද එන්නේ. ඇයි මේක එන්න මෙච්චර පරක්කු අපි මෙච්චර කල් බලන් හිටියා. ඇයි මේවා තාම නැත්තේ? ඉතින් දැන් ඔයාලට පැහැදිලිව තේරෙනවා මං කලින් කිව්වා වගේ Man of Action එක බෙන්ටන් කාඩන් එකේ අලුත් සීරීස් එකක් සම්බන්ධව ගොඩක් උනන්දුවෙන් ඉන්නේ. ඒත් Cartoon Network එක Warner Bros එක තාම බෙන්ටන් කාඩන් එක අලුත් සීරීස් එකක් ගැන එච්චර උනන්දුවක් දක්වන්නේ නැහැ. ඒත් මේ කාලෙ වෙනකොට අපිට දැක් ගන්න පුළුවන් වෙන Disney Plus එක වගේ ආයතන ගොඩක් එයාලගේ පරණම නොද කාටුන් ගොඩක අලුත් සීක්වල්ස් නිර්මාණය කරනවා. ඉතින් ඒවට උදාහරණ දෙන්න අපි ගාව ගොඩක් තියෙනවා. ඉතින් අපි පොඩි කාලේ බලපු Lion King movie එක live action එකක් විදියට මෑතකදී රිලීස් වුණා. ඉතින් ඒ live action එකටත් තවත් දෙවෙනි live action movie එකකුත් Lion King එකට රිලීස් වුණා. ඒ වගේම අපි පොඩි කාලේ බලපු Sonic cartoon එකට live action universe එකක් නිර්මාණය වුණා. ඒ වගේම අපි පොඩි කාලේ බලපු ස්වර්ණවාහිනියේ ගියපු He-Man කාටුන් එකටත් හොඳ ඇනිමේටඩ් සීරීස් එකක් මෑතකදී Netflix එකෙන් රිලීස් කරා. ඒ වගේම බෙන්ටන් කාටුන් එක ආපු අවුරුද්දෙම 2005 රිලීස් වෙච්ච Avatar The Last Airbender ඇනිමේටඩ් සීරීස් එකටත් මේ මෑතකදී Netflix එකෙන්ම අලුත් live action සීරීස් එකක් ගෙනාවා. ඒ වගේම තව කියනවා නම් ගොඩක් ඒවා තියෙනවා. ඉතින් ඔයාලටත් මතක් වෙනවා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ විදිහට මේවා නිර්මාණය වෙලා සමහර ඒවා හිතුවටත් වැඩිය ගොඩක් සාර්ථක වෙලා සමහර ඒවා අසාර්ථක වෙලත් ගියා. ඒත් ගොඩක් මේවා අසාර්ථක නොවේ සාර්ථක වුණා. ඉතින් මේවා ප්‍රේක්ෂකයන් ඉල්ලලා නෙමෙයි නිර්මාණය වුණේ. මේ ආයතන හිතලා බලලම තමයි මේවා නිර්මාණය කරේ. සමහර ඒවාට ප්‍රේක්ෂකයන්ගෙන් විරෝධතාවක් ඇති වුණා. මේවා ආය නිර්මාණය කරලා මේ වෙබ් ක්වොලිටිය නැති කරන්න එපා කියලා. ඉතින් ඒ වුණාට මේක සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත තමයි බෙන්ටන් කාටුන් එකේ වෙන්නේ. බෙන්ටන් කාටුන් එක වෙනුවෙන් ගොඩක්ම දෙනෙක් බලන් ඉන්නවා බෙන්ටන් කාටුන් එකේ අලුත් දෙයක් මොනවා හරි මේයි කියලා. ඒ Cartoon Network එක Warner Bros එක කිසිම සද්දයක් නැහැ. ඉතින් එයාලා ගාව තියෙන හොඳම franchise එකක් තමයි Ben 10 franchise එක කියන්නේ. මෙයාලගේ මෑතකදී රිලීස් වෙච්ච Multiverse කියන ගේම් එකේදී Cartoon Network එකේ Warner Bros එකේ charactersලා ගොඩක්ම දෙනෙක් අපිට දැක් ගන්න පුළුවන් වුණා. අපි ගොඩක්ම දෙනෙක් බලන් හිටියා Ben 10 උත් මේ charactersලා අතරට එකතු වෙයි කියලා. ඒත් බලන් හිටියා විතරයි ගේම් එකේ ඉවරුණා Ben 10 අපිට ඒක දැක් ගන්න බැරි වුණා. අපි හැමෝම දන්න කාරණයක් තමයි Ben 10 cartoon එකට හොඳ අලුත් series එකක් නිර්මාණය වුණොත් එහෙම ඒක ගොඩක්ම ජනප්‍රිය වෙලා ගොඩක්ම සාර්ථක වෙන්න තියෙන ප්‍රතිශතය ගොඩක්ම වැඩි කියලා. ඒත් Warner Bros එකට Cartoon Network එකට ඇයි මේක තාම තේරිලා නැති කියන එක ගොඩක්ම පුදුම සහගත දෙයක්. ඒ කොහොම වුණත් මේ ළඟදී Cartoon Network එකේ ඉවෙන්ට් එකකට තප්පර ගානකට අපේ Ben 10 ඉසම පෙන්ලා තිබ්බා. ඒතකොට අපිට දැක් ගන්න පුළුවන් වුණේ Classic Ben 10 දෙබර විදියට ට්‍රාන්ස්ෆෝම් වෙනවා විතරයි අපිට මෙතන දැක් ගන්න පුළුවන් වුණේ. ඉතින් මේක බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් දෙයක්ද නැත්නම් නිකම්ම දාපු එකක්ද කියලා අපිට හිතා ගන්න බෑ. ඉතින් ඔයාලා කොහොමද ඒ ගැන හිතන්නේ? මේ කොහොම වුණත් අපිට Ben 10 කාටුන් එක ගැන තවත් බලාපොරොත්තු තියාගන්න පුළුවන්. මොකද අපි මේ වෙනකොටත් දන්නවා Man of Action එක Ben 10 කාටුන් එක සම්බන්ධයෙන් ගොඩක් උනන්දුයි කියලා. ඉතින් එයාලා Ben 10 කාටුන් එක සම්බන්ධව Cartoon Network එකත් එක්ක Warner Bros එකත් එක්ක කතා බහ කරනවා කියලා ඒගොල්ලොත් එක්ක සිද්ධ වෙච්ච සංවාදෙදී අපිට දැන ගන්න පුළුවන් වුණා. ඉතින් ඒ කොහොම වුණත් Ben 10 අලුත් සීරීස් එකක් ගැන තාම පැහැදිලි උත්තරයක් අපිට හම්බෙලා නැහැ. ඒ වුණාට ගොඩක් දුරට Ben 10 අලුත් සීරීස් එකක් නිර්මාණය වෙන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. ඉතින් ඒ වගේම Ben 10 කාටුන් එකට අවුරුදු 20 සම්පූර්ණ වෙනවා මේ අවුරුද්දේ දෙසැම්බර් වලට. ඉතින් අපි ගොඩක් දුරට බලාපොරොත්තු වෙනවා එදාට Ben 10 කාටුන් එක සම්බන්ධව officially confirmed news එකක් එළියට එයි කියලා. ඉතින් අපිට මෙතනදී කරන්න තියෙන එකම දේ තමයි අපි Ben 10 කාටුන් එක නෙමෙයි තාමත් බලාගෙන ඉන්නවා කියන එක Cartoon Network එකට පෙන්වන එක. ඉතින් ඒකට Ben 10 කාටුන් එක සම්බන්ධව fan made දේවල් නිර්මාණය කරන්න පුළුවන්. ඒ වගේම Ben 10 කාටුන් එක අලුත් series එකක් කියලා Cartoon Network එකට direct හරි indirect හරි messages යවන එකත් අපිට කරන්න පුළුවන්. ඉතින් ඒ වගේම Ben 10 කාටුන් එක සම්බන්ධව අපිට මෑතකදී ආපු හොඳම news එක තමයි Ben 10 කාටුන් එකට අලුත් comic series එකක් Dynamite comic වලින් නිර්මාණය වෙනවා කියන එක. ඉතින් මේ comic release වෙන දවසක් හරියට අපිට දීලා නැති වුණාට මේ අවුරුද්දේ අගභාගයේදී release වෙනවා කියලා තමයි දැනට අපි බලාපොරොත්තු වෙමින් ඉන්නේ. ඉතින් අපි බලාපොරොත්තු වෙමින් ඉමු Ben 10 කාටුන් එක ගැන ඉක්මනින්ම අපිට සුබදායි ආරංචියක් අහන්න ලැබෙයි කියලා. Ben 10 කාටුන් එක මෙහෙම මග නැවතිලා තියෙන්න ඕනේ නැති ඉක්මනින්ම හබව රිටර්න් වෙන්න ඕනි කාටුන් එකක් කියලා හිතන ඔයාලා හැමෝම රිටර්න් Ben 10 කියලා පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් ඒ වගේම මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් ගොඩක් ඇති. ඉතින් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. සමහර විට මම මේ වීඩියෝ එකේදී නොකියපු ඔයාලා දන්න මේ Ben 10 කාටුන් එක අලුත් සීරීස් එක සම්බන්ධ දේවල් ඇති. ඉතින් ඒවත් පහලින් කමෙන්ට් කරගෙන යන්න අනිත් අයටත් දැනගන්න. එහෙනම් අපි තවත් සුපිරිම වීඩියෝ එකකින් හමු වෙමු.